CapCut 2026 Pro features export කරන්න බෑ ඔයාට. මොකද ඔයා අනිවාර්යයෙන්ම pay කරලා තියෙන්න ඕනේ CapCut එකට. බට් මම අද මේ කියලා දෙන මෙතන දෙකත් එක්ක ඔයාට එහෙම දෙයක් වෙන්නේ නැහැ. channel subscribe කරන්න ඒ වගේම full video එක පොඩ්ඩක්වත් skip නොකර බලන්න. එහෙම වුණොත් ඔයාට පැටලෙන හිඳයි කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම අර කලින් කිව්වා වගේ කිසිම pro feature එකක් සල්ලි ගෙවන්න නැතුව ඔයාලට free use කරන්න පුළුවන් මම මේ කියන method එක කරා. ඉතින් ඒකින්ද full video එක ඉවර වෙනකම්ම බලන්න. ඉතින් channel එක subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. මේ වගේ අපි Q&A post එක මේ වෙනකොට රිලීස්ලා තියෙනවා community post section එකට. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම බලලා video like එකක් දාලා වීඩියෝ එක නෙමෙයි post එකට like එකක් දාලා comment එකක් දාන්න. ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න එතකොට මේ වීඩියෝ එකකට like එකක් දාන්න. වීඩියෝ එක හොඳයි වගේ නම් channel එක subscribe කරන්න. හරිද? එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. PC එකේ තියෙන CapCut එකට ගියට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නන්නේ. මේක ඇවිල්ලා තියෙන latestම version එක CapCut එකේ. එතකොට මේකේ අපිට වීඩියෝ එක export කරන්න බෑ. මොකද මම මේකට premium එහෙම නැත්නම් pro filters gadgematic set කරලා තියෙන හින්දා. එතකොට ඒගොල්ලෝ කියනවා join pro කියලා. හරි ෂෝක්. ඊට පස්සේ ඒකට මට join වෙන්න බෑ. මං ගාව සල්ලි නෑ. ඒක තමයි ඇත්ත කතාව. ඊට පස්සේ මේක free ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? ක්‍රමයක් තියෙනවා. ඒක හින්දානේ මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් වීඩියෝ එක ගෙනාම බලන්න. skip කරන්න එපා පොඩ්ඩක්. හරිද? ඉතින් මෙන්න මේ scene ටික තමයි තියෙන්නේ. මම දැන් මේකට තව filters වගේ add කරගත්තා. කොහොමම කරගත්තා. කොහොම හරි දැන් Microsoft එකකින් අපිට CapCut latest එක ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මම CapCut එකට යනවා but CapCut එක පෙන්වන්නේ මම හිතන්නේ මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් කියලා. ඔයා අනිවාර්යයෙන්ම country එක දාලා ඇත්තේ ශ්‍රී ලංකා හරි ගොඩක් වෙලාවට සමහර කට්ටිය දාලා තියෙන ඉන්දියා. ඉතින් මේ හේතුව හින්දාත් ඔයාට පෙන්වන්නේ නැහැ Microsoft Store එකේ CapCut. මොකද ඉන්දියාවට CapCut ban වෙලා තියෙන හින්දා. ඒක හින්දා අනිවාර්යයෙන්ම මෙතන මම කරන විදිහට time and language වලට ගිහිල්ලා මෙතන country or region වලින් ඔයා United States මම ගොඩක් recommend කරන්නේ United Kingdom. ඉතින් ඒ විදිහට ඔයා හදාගන්න ඔයාගේ country එක. එහෙම නැත්නම් ශ්‍රී ලංකාව හදාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ CapCut කියලා search කරාට පස්සේ CapCut එනවා. හරිද? CapCut ආවට පස්සේ අපි download කරගන්නවා. හරිද? දැන් මේක නම් මේ මුලින්දම බලලා තියෙන කෙනෙක්ට පිස්සුවක් වෙන්න පුළුවන්. ඒකිට පොඩ්ඩක් යවලා බලන්න. ඒ උනාට ගොඩක් යවන්නත් එපා. මොකද ඔයාට එපා. ඒ වගේම මම මෙතනට VPN එකක් use කරගන්න ඕනේ. ඔයාගේ ලංකාවට බෑන් වෙලා නැහැනේ. ඉන්දියාවට බෑන් වෙච්ච කෙනෙක් නම් මේක කරගන්න හරිද? නැත්තම් ඔයාට මේක පාවිච්චි කරන්න බෑ. මිසින් ඕනේ. හරිද? කොහොම හරි මේක හදාගන්න මේ VPN එක මාර වාසි. ඒකයි මම මේක කියන්නේ. ගණන් ගන්න බෑ. කොහොම හරි දැන් යමු ඕනම කතාවට CapCut එකට යන්න ඔයා. CapCut එකට ගියාට පස්සේ testing environment කියලා වැටලා normal එන විදිහට එනවා. හරිද? ඊට පස්සේ මෙතන join pro කියලා තියෙනවා. ඒක කරන්න ඕන නම් මේ වීඩියෝ එක කරන්නේ නැහැ. හරි. කට් කරා. create project එකට ගියා. project එකට ගියාට පස්සේ මම අර කලින්ම හදාගත්ත project එක අන්න ඒ project එක තමයි දැන් හදාගන්න යන්නේ. හරිද? ඊට පස්සේ මේක දාගත්තා. ඔය තුනම එකපාර දැම්මෙනවා. දැම්මට පස්සේ pro features ටික ඔක්කොම දානවා. මොකද මම මේක free කරගන්න යන හින්දා ඔක්කොම ටික දාගත්තා. ඔක්කොම කියන්නේ පොඩ්ඩක් දාගත්තා. පස්සේ මේකේ filters මේ අලුතෙන් ඇවිල්ලා තියෙන filters නම් ඔය stickers නම් පට්ට වාසි. meme හදන්න එහෙම මේ videos හදන්න වාසි. ඊට පස්සේ export එකට ගියාට පස්සේ මේක හදාගන්න බෑ. කලින් වෙච්ච scene එකම තමයි. මොකද pro features නේ තියෙන්නේ. නේද? Gadgematic use කරන්නේ. ඉතින් මේකට අපිට pro join වෙන්න වෙනවා. ඉතින් අන්න දැන් තමයි ට්‍රික් එක හොදට අහගන්න. මිස් කරගන්න එපා, skip කරන්න එපා. මේක පින් එකේ පෙනෙන විදිහට ඔයා මේ දෙක ක්ලික් කරන්න. settle plus a කියලා select කරේ ඔක්කොම. හරිද? ඔක්කොම select කරාට පස්සේ ඔය ඊට පස්සේ right click කරලා ඒක compound clip එකක් කරගන්න ඕනේ. create compound clip එකක්. හරිද? ඉතින් ඒක කරගන්න ඕනේ. ඊට පස්සෙත් ඔයා දෙයක් කරන්න තියෙනවා. ඉතින් ඒකටත් ඔයා right click කරන්න. right click කරලා ඔයා මෙතන තියෙනවා pre-process compound clip කියලා. අන්න ඒකත් ඔයා අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. ගොඩක් කට්ටිය මේක පටල ගන්න compound clip කරලා කරපු ගමන්ම යනවා වෙන වීඩියෝස් බලලා experience තියෙන අය දන්නවා. ටක් ගාලා යනවා ඒ දේ බලන්න. බට් ඒ මොනවාම වට එහෙම වෙන්නේ නැහැ. ඒකකින් ඔයා කරන්න ඕනේ compound clip උනාට පස්සෙත් ඔයා right click කරලා pre-process compound clip කරන්න ඕන. හරිද? මේක අනිවාර්යයෙන්ම මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. පොඩ්ඩක් තේරුන්නේ නැත්නම් පස්සට යවලා බලන්න. skip කරපු අයට sorry.
ඒගොල්ලෝ දුවගෙන යනවා කරන්න දෙයක් නැහැ. දැන් උගලන්ට මේක බලා ගන්න පුළුවන් ඔක්කොම ටික එක ලේයර් එකකට ලස්සනට ඇදලා තියෙනවා. දැන් කරන්න දේ දන්නවා ඔයගොල්ලෝ. හරිද? දැන් අප්ඩේට් වලට ගිහිල්ලා CapCut ගිහිල්ලා යම්නම් ඔය ටිකනේ. ඉතින් ඔය ටික දන්නා වෙනකොට මම කියලා දෙනවා. යන්න මෙතන Windows Plus R ඔබලා අප්ඩේට් වලට ඕකේ දීලා යන්න. ගියාට පස්සේ මෙතන තියෙනවා local law ඔහොම තියෙනවා. හරිද? ඊට පස්සේ යන්න ඕනේ local වලට. හරිද? local වලට යන්න ඉතින්. හරිද? local වලට ගියාට පස්සේ CapCut වලට යන්න. මෙතන යට තියෙන CapCut. ඊට පස්සේ user data වලට ගියාට පස්සේ projects. මෙතන තියෙන projects. ඊට පස්සේ ආය යන්න මම මෙතන තියෙනවා මේ .com ඒ සීන් එක තියෙන පොඩ්ඩක් හොදලා බලන්න. ඊට පස්සේ තියෙනවා වාගේ ප්‍රොජෙක්ට්ස් ටික. වාගේ කියන්නේ වා සේව් කරලා තියෙනවා නම් ප්‍රොජෙක්ට් එකේ නම මම මෙතන පෙන්නන්නේ. ඉතින් අන්න ඒ විදිහට තියෙනවා නම් ඔයාට එතන පෙන්නනවා වාගේ ප්‍රොජෙක්ට් එක. ඒ ප්‍රොජෙක්ට් එක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරාට පස්සේ රිසෝසස් වලට යන්න. රිසෝසස් වලට ගියාට පස්සේ කම්බිනේෂන් වලට යන්න. කම්බිනේෂන් වලට ගියාට පස්සේ තියෙනවා ඔයා හදාගත්ත අර ප්‍රොසෙස් කම්පවුන්ඩ් ක්ලිප් ඔන්න ඕක තියෙනවා මෙතන. හරිද? පස්සේ වෙනමම ඔඩියෝ ක්ලිප් එකක් තියෙනවා ඒකෙම. හරිම ලේසි. ඉතින් තේරෙන්නේ නැති කියලා හිතනවා. හරිද? තේරුම් නැත්නම් ආයෙත් බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ ලයික් එකක් දාන්න. වීඩියෝ හොදන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ වීඩියෝ ගෙනල්ලා දාගන්නවා ආයෙත් මේකට. වීඩියෝ ගෙනල්ලා දාගත්තට පස්සේ අපි මේකෙම ඔරිජිනල් විදිහට එක්ස්පෝර්ට් කරමු. ඊට පස්සේ ආයෙත් එක රිප්ලේස් කරගන්නවා මෙන්න මේකට. හරිද? පොඩක් බලන්න. හරිද? මේ සවුන්ඩ් එකකින් විතරක් අහන්න එපා. හරි. දැන් ඉතින් CapCut එකට හොයාගන්න බෑ අපි මේක කරේ කොහොමද කියලා. උන්ටත් අඳුම් කොන්දම් වෙනවා. ඊට පස්සේ මේක එක්ස්පෝර්ට් දානවා. එක්ස්පෝර්ට් දැම්මට පස්සේ හරි මලේසි අපි දාමු 4K. හරිද? ඇයි මේක normal project එකක්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. පස්සේ දාන තරමක් දාලා ගොඩට හදා ගන්න. හොඳද? මෙච්චර දෙයක් කරලා කියලා දුන්නේ කි. ඉතින් ඔන්න ඔය විදිය තමයි හරිම ලේසියට ඔයගලන්ට කරන්න තියෙන්නේ වැඩේ. ඉතින් මම හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරුම් නැතත් තේරුණා වගේ ඉන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න channel එක subscribe කරන්න වීඩියෝ එක හොදයි නම්. හරිද? වීඩියෝ like එකක් දාන්න හොඳ නැතත්. කමෙන්ට් එකක් දාන්න හිතුනොත්. එහෙනම් bye bye.